මේ දවස්වල බොහෝ දෙනා කතා කරන කාරණාවක් තමයි උද්දමනය ගැන. රටේ උද්දමනය ඍණාගයක ඉඳලා ධනාගයකට ආවම පිරිසක් කියනවා මේක රටට අහිතකර තත්ත්වයක් කියලා. තවත් පිරිසක් කියනවා මේක රටට හිතකර තත්ත්වයක් කියලා. උද්දමනය කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම කියන එක. ඉතින් ඍණ උද්දමනය එහෙම නැත්නම් ඩීෆ්ලේෂන් කියන්නේ මිල ගණන් අඩු වීම. ධන උද්දමනය එහෙම නැත්නම් ඉන්ෆ්ලේෂන් කියන්නේ මිල ගණන් ඉහළ යාම. ඍණ උද්දමනයෙන් ධන උද්දමනයට මාරු වීම රටට මෙන්න මේ ආකාරයෙන් බලපෑම් කරනවා. පළවෙනි කාරණාව විදිහට ආර්ථිකයට ඇති කරන ප්‍රතිඵලය බැලුවොත් ඍණ උද්දමනයේදී භාණ්ඩ මිල අඩු වෙන නිසා ජනතාව මිල ගණන් තව අඩු වෙන බව බලාගෙන ඉන්නවා. මිලදී ගැනීම අඩු කරනවා. මේක නිසා ඉල්ලුම අඩු වෙනවා. නිෂ්පාදන ක්‍රියාකාරකම් මන්දගාමී වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ධන උද්දමනයට මාරු වීමේදී මිල ගණන් ස්ථිරව ඉහළ යන නිසා ජනතාව භාණ්ඩ මිලදී ගන්න උත්සාහ කරනවා. එවිට ඉල්ලුම වැඩි වෙනවා. නිෂ්පාදනය හා ආර්ථික කටයුතු නැවතත් සජීවී වෙනවා. දෙවැනි කාරණේ විදිහට රැකියාව අවස්ථා ගත්තොත් ඍණ උද්දමනයේදී වැඩ තනතුරු අඩු වීම, වැටුප් අඩු වීම වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. ධන උද්දමනය ආර්ථිකයේ උණුසුම් කරන නිසා රැකියාව අවස්ථා වැඩි වෙන්න පුළුවන්. තුන්වැනි කාරණේ විදිහට රාජ්‍ය ආදායම. මිල ගණන් ඉහළ යාමත් සමග රජයට ලැබෙන බදු ආදායම එහෙම නැත්නම් ටැක්ස් රෙවෙනියු එක වැඩි වෙන්න පුළුවන්. හතරවන කරුණු විදිහට පාරිභෝගිකයන් හා ජන ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා අතිශය උද්දමනය එහෙම නැත්නම් හයි ඉන්ෆ්ලේෂන් එක ජනතාවට ජීවිත ගාස්තුව ඉහළ යාම නිසා අපහසුතාවන් ඇති කරන්න පුළුවන්. මධ්‍යම උද්දමනය එහෙම නැත්නම් මොඩරේට් ඉන්ෆ්ලේෂන් ආර්ථික සජීවී රැකියා හා ආදායම් වැඩි කරනවා. සරලව කිව්වොත් ඍණ උද්දමනයෙන් ධන උද්දමනයට පැමිණීම රටේ ආර්ථිකය සඳහා සජීවීකරණය. ඒ නිෂ්පාදනය, ඉල්ලුම, රැකියා, ආදායම යන වගන්ති සජීවීකරණය කරනවා. නමුත් උද්දමනය අතිශය ඉහළ ගියොත් ජන ජීවිතයට හා ආර්ථිකයට අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ පහළ දාලා තියෙන ටේබල් එක දිහා බැලුවොත් උද්දමනයේ එක එක මට්ටම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්.